බටහිර බෙහෙන්චයියන්ගේ විශේෂ ආර්ථික විශේෂඥයන්ගේ දැනුම ඕනේ නෑ. ඒගොල්ලෝ දැකපු හින්දා තමයි මේවා ඉදි කළේ. මේක ඉදි කරේ ඒකටම නෙමෙයි ඒකත් දැකපලා. ඒකත් එක දැක්මක් විතරයි. මෙහාට ගිය ඔව් දැන් රුවන්වැලි සෑයේ වටේ රුවන්වැලි සෑයට අරවට මේවට බයිනිවුන් ටිකක් ඉන්නවනේ මිෂනාරි සහ ඔය මේ නිරාගමිකෝ සෙට් එකක් ඉන්නවනේ කොහාට වන්න නිරාගමික වීම කියන එක හොඳ දෙයක් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් කොහාට වන්න නැති උන් ටිකක් ඉන්නවනේ. ඒ කියන්නේ කොහාට වන්න නැති උන් ටිකක් කියන ආගමක් තියෙන හින්දා නිරාගමික කියන එක බිහි වෙන්නේ. ආගම තියෙන හින්දායි නිරාගමික වෙන්නේ. නිරාගමික තිබුණ නිසායි ආගම ආවේ. ඔය දෙකම කඩන්න බෑ. දෙකම වෙන් කරන්න බෑ. ආසියාව ඇවිල්ලා අනුකම්පාවෙන් පිරිච්ච පැත්තක්. බටහිර ඇවිල්ලා ටිකක් දරුණු නපුරුකමෙන් පිරිච්ච පැත්තක්. ආසියාවේ තිබුණ වචනේ තමයි ඉන්ටියුෂන් එක, අන්තර්ඥානය. බටහිර තිබුණ වචනේ තමයි බටහිරට වෙන්න තිබුණ වචනේ තමයි විස්ඩම් කියන වචනේ. ওই දෙක තමයි වර්ධ. ඒ පැත්තට ආදරය ගියා, මේ පැත්තට කරුණාව මෛත්‍රිය ආවා. ආසියාව පැත්තේ කරුණා මෛත්‍රියෙන් පිරුණා. මොකද ආසියාව කියන පැත්තේ තමයි විශේෂ ආගමික නායකයෝ ශාස්ත්‍රවරුන්ට උප්පත්ති දුන්නේ. මොකද මේ ගුරුත්ව බලය ලෝකෙ බෙදුවම් පස්සේ ආසියාව පැත්තට බර වැඩි. ඒ කියන්නේ සුද්ධ මෙහෙන්නේ මේ තපස්රපත මේ භාවනා කරන්න නිදහස ගන්න මේ සීතල අවුව නිදහසේ විඳින්න. එහෙ නෑ සමබර දේශගුණයක් නෑ. ඒකයි ආසියාවට එන්නේ. උන් ආසියාවට එන්නේ නැහැ. උන්ට සමහර මාස 6ක් මේක දිගට ජීවත් වෙන්න බෑ රටවල වල. ඒක පිළිගන්න උන්ගේ සංක්‍රමණේ. උන් එන්නේ මෙහෙට මේ ඒකට එන්නේ උන්ගේ දේශගුණේ අප්සෙට් උන්ගේ ඇඳුම් පැළඳුම් වෙනස් වුනේ ඒකේ. උන් ඒ දේශගුණට අනුගතව තමයි ඒ උන්ගේ ඇඳුම් පැළඳුම් සිස්ටම් එක හදාගත්තේ. ඒක විලාසිතාවකට නෙමෙයි. මං කියන එක පැහැදිලිද? විලාසිතාවකට නෙමෙයි හදාගත්තේ. ඒතකොට මේවා මටේ මේවා ප්‍රතිසංස්කරණය කළා මේවා පොඩි කෙටි කාලයක් ඇතුළත ප්‍රොජෙක්ට් ව්‍යාපෘති වශයෙන් මේවා තිබුණු තැනටම ගෙනල්ලා වටේටම මිනිසුන්ට ව්‍යාපාර කරගෙන යන අවසර දෙන්න ඕනේ. දූෂණකින් තොරව. මේවා දැකලා තමයි රජවරු තාම දුර දක්නා නුවණින් මේවා නිදි කළේ. මේ හරක්ට මේක තේරෙන්න බෑ. හරිද? මුන්ට මේවා ගඩොල් වගේ පෙනුනට ඒ මිනිස්සු ඊට වැඩිය ප්‍රඥාවන්තයි. උන්ගේ මොලේ මේ නිකන් මේ මුන් නිකන් අර පොඩ්ඩක් මේ පොෂ් වුණා කියලා සෝබන ජීවිත ගත කරා කියලා මොන හිතන්නේ මුන්ට ඔක්කොම තේරෙනවා කියලා. තේරෙන්නේ අපිට මේ ඔක්කොම දේවල් තේරෙන්නේ නැහැ. අපි තාම මේ ලඳ මොළඳ මිනිස්සු. හරි ඉතින් මේ නිසා මේ ලංකාවේ තියෙන මේ පෞරාණික සංස්කෘතික දේවල් හරියට කළමනාකරණය කරගත්තොත් අනිවාර්යෙන් විශාල රස්සා ප්‍රමාණයක් ඩොලර් හිතන්නකො සුද්දෝ එන්නේ මොනවා බලන්නද කියලා. සුද්දෝ එන්නේ මොනවා බලන්න? ඩුබයි සිටි එකට සුද්දෝ මොනවටද යන්නේ? මොනවද බලන්න තියෙන්නේ? මැද පෙරදිග ගිහලා මොනවද බලන්න තියෙන්නේ? මට කියන්නලකෝ මැද පෙරදිග ගිහලා බලන්න තියෙන දෙයක් කියන්නකෝ. ඒවා නැති උන් එහෙම දේවල් සංස්කෘතික දේවල් ලොකුට නැති උන් තියෙන උන් එක්ක තරහයි. උන් හදන්නේ ඒ රටේ ඉන්න මිනිස්සුන්ව කොටවන්න. කොටවලා ඒ රටේ තියෙන දේවල් පහත් කරන්න, විනාශ කරවන්න, ඒවා බොරුවත්තට දාන්න තමයි උන් මත ප්‍රචාරය කරවන්නේ. ඒවා පොඩ්ඩක් ඔය උගත් උන් ටිකක් ඒවා අල්ලගෙන ඒවට ගහනවා. ඕක තියෙන්නේ. හැමදේම විද්‍යාවට අහු වෙන්නෙත් නැහැ. හැමදේම මිත්‍යාවට අහු වෙන්නෙත් නැහැ. විද්‍යාවක් නැහැ, මිත්‍යාවක් නැහැ. ඔය දෙකම නෑ. ඔය දෙකම අල්ලගත්තට වැඩක් වෙන්නේ නෑ. විද්‍යාව අල්ලගත්තේ උන්ටත් වැරදිලා තියෙන්නේ. මිත්‍යාව අල්ලගත්තේ උන්ටත් වැරදිලා. ඒක මොකද්ද තියෙන්නේ? මුකුත්ම නෑ. ඔය දෙකටම වැරදිලා තියෙනවා. විද්‍යාව අල්ලගත්තේ උන්ට හරි ගිහිලා කියලා කියන උන්ටත් වැරදිලා තියෙන්නේ. මිත්‍යාව අල්ලගත්තේ උන්ටත් වැරදිලා තියෙනවා. ඔය වැරදි දෙකම සමානයි මට. ඔය වැරදි දෙකම සමානයි. ශූන්‍යයි. ඔව් ශූන්‍යයි. දෙකේම මේ මිස් අන්ඩර්ස්ටෑන්ඩින් එක තියෙන්නේ. විද්‍යාවෙත් ඔය කියන විද්‍යාවෙත් සනිකර මේ ලදරුවෙත් තව විද්‍යාව කියන්නේ තාම මේ දර්ශන විද්‍යාව අතර දර්ශනය තුල ලදරුවේ පොඩි දර ළමෙක්. තාම ඒක සමත් නැහැ. ඒකට තාම කිසිම දෙයක් අහු වෙන්නේ නැහැ. මේ පොඩි දේවල් ටිකක් හොයාගෙන තියෙන්නේ. කිසිම දෙයක් ඒකේ සාර්ථකත්වයක් නැහැ. ඒක වැඩිපුර හොයාගෙන තියෙන විනාශ කරන දේවල්. වැඩිපුර හොයාගෙන තියෙන්නේ. වැඩිපුර හොයාගෙන තියෙන ලෝක විනාශ කරන දේවල් තමයි සයන්ස් එක. ඔව් බලන්න කල්පනා කළා. ඒකින්ද දැන් මේ ආයු කාලයේ මිනිසුන්ගේ වෙලාම තියෙන්නේ. ආයු කාලේට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියන්නේ? ඔව්. ශරීරයේ තනිකර බෙහෙත් වර්ග හොයාගෙන තියෙන ශරීරයේ මරණ විදියට. ඒක සාර්ථකව හොයාගෙන නැහැ. දිනුවක් නැහැ. දිනුවක් නැහැ. මේකම මේ සයිටි හොලිසම් කියන්නේ සරුවාංග වේදකම. හොලිස්ටික් කියලා කියනවා සරුවාංග කියන්නේ හොලිස්ටික් මෙඩිසින්. සරුවාංග වේදකම. ඒ කියන්නේ මුළු සිත කය වචනය ඇතුළු මුළු පංචේන්ද්‍රයටම වේදකම් කිරීම. මුළු සරුවාංගෙටම වේදකම් කරනවා කියන්නේ සෙල්ලන්න හෙන අමාරුයි. සරුවාංග වේදකම. හිතන්නකෝ සර්වාංග වේදකම අරකේ කෙලින්ම සිම්ප්ටම් රෝග නිදානය තැනට විතරයි වැඩේ කරන්නේ. මේක එහෙම නෑ. මුළු පංචේන්ද්‍රයටම මුළු ශරීරයටම සිතටම කය වචනේ ඔක්කොටම බෙහෙත් කරනවා හොලිසම්. එහෙම නැත්නම් හොලිස්ටික් සර්වාංග වේදකම. එහෙම සිස්ටම් එකක් මේක ඇතුලේ තිබිලා තියෙනවා. හිතන්නකෝ මේ ගඩොල් මේක නිකන් හිතන්නකෝ මේ කොයි කාලේ කොහොම හැදුවද කියලා මේක.
මේක කරන්න පුළුවන්ද මිනිස්සුන්ට? මේක ගැන අපි හිතන්න එපා. අපිට කරන්න පුළුවන්ද මේක? මේ මොන තාක්ෂණයක්ද? මේ මොන ඉංජිනේරු තාක්ෂණයක්ද? කොහොම මොකද්ද මේකේ තිබ්බ අභිරහස? මේකේ අභිරහසක් තියෙන්න ඕනේ නේ. මොකද්ද ඒ අභිරහස? මේවා ඇතුලේ තාම මේ රහස් තියෙන්නේ. මේ භූමිය පුරාම තියෙන රහස්. මේවා මේ අපිට තේරෙන්නේ නැහැ. මේවා කිසිම කෙනෙකුට තව තේරිලා නැහැ. අපි ඇතුළේ කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. මේ අපිට තේරිලා තියෙන ටිකවල් බොරු. ඔව්. අපි හිතන්නේ මේක ඇතුළේ තියෙන ඔක්කොම ටික තේරිලා කියලා. නෑ මේකේ ලොකු රහස් තියෙනවා මේ ඇතුළේ. මේවා මේ හදලා මේ හැම ගහක්ම හිටවලා තියෙන්නේ මොකක් හරි විද්‍යාත්මක කෝණකින්. සෙල්ලමක් නෙමෙයි. බලන්න ගස් හිටවල තියෙන දුර පරතරේ පාව ගන්නකො. ගස්වල. ඔක මොකක් හරි කෝණකින් බලන්න එපේ. ඔය ගහේ ප්‍රමාණය බලලානේ ලොකු වෙන්න කලින් පැලේ හිටවන්නේ. ඔව්. හිතන්නකො. මොන තරම් දේවල් මේ හැම දෙයක්ම ඉගෙන ගන්න දේවල් තියෙන්නේ. අපි ෆේල් මෙයා. අපි සම්පූර්ණ අසමත් මේක. සමත් જાතියක් කියලා ඉවරයි. මාර පොට් එක. කතා කරන්න දෙයක් නැහැ ඉතින් නේ. ඔව්. දවස් තුනක් දෙන්න පුළුවන්. අන්න කියන්නේ මේක පිළිම ප්‍රතිසංසි කරලා උඩට හදන්න ඕන ලස්සනට. හරි. හදලා ඉවරලා මිනිස්සුන්ට සම්පූර්ණයෙන් දෙන්න ඕනේ මේක නේද? ඒ අවශ්‍ය කරන කටයුතු.